සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සැමට 2026 T20 ලෝක කුසලානයට අදාළ සියලු විස්තර මේ වන විට නිල වශයෙන් නිකුත් වී අවසන්. ඊයේ දිනේදී කණ්ඩායම් වෙන් කිරීම නිකුත් කර තිබුණත් අද දිනේදී නැවතත් ඒ වෙනස් වී තිබුණා. 2026 T20 ලෝක කුසලානය පෙබරවාරි 7 වෙනිදා සිට මාර්තු 8 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. සත්කාරකයින් වන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවයි. තරඟාවලිය ක්‍රීඩාංගන 8ක් තුල පැවැත්වීමට සූදානම්. ඒ දැක්වෙන්නේ ඉන්දියාව තුලදී ක්‍රීඩාංගන 5කත් ලංකාව තුලදී ක්‍රීඩාංගන 3කත් ලෙසයි. තරඟාවලියට කණ්ඩායම් 20ක් සහභාගී වන අතර ඔවුන්ව එක් කාණ්ඩයකට කණ්ඩායම් 5 බැගින් වැඩනසේ කාණ්ඩ 4කට බෙදා වෙන් කර තිබෙනවා. මේ දැක්වෙන්නේ අදාළ කාණ්ඩ සහ කණ්ඩායම්. ශ්‍රී ලංකාව වැටී තිබෙන්නේ B කාණ්ඩයට වන අතර ප්‍රතිවාදීන් වන්නේ ඕස්ට්‍රේලියාව, සිම්බාබ්වේ, අයර්ලන්තය සහ ඕමානය යන කණ්ඩායම්. ඉන්දියාව අයත් වන කාණ්ඩය ගැන අපිට කතා කිරීමට පවා දෙයක් ඇත්තේ නෑ. ඉන්දිය පාකිස්තාන ගැටුම් නිසා ඉන්දියාවේ තත්ත්වය පෙන්වන්න ඔවුන් හැම වෙලේම පාකිස්තානය ඔවුන්ගේ ගොඩට දාගන්නවා. ඒකෙන් පාකිස්තානයටත් නොදැනීම වාසියක් වෙනවා. බැලූ බැල්මටම ඩීසා C කාණ්ඩ අතර හොඳ තරඟකාරීත්වයක් බලා ගන්න පුළුවන් වෙයි. ආරම්භක තරඟයේ ලෙස පෙබරවාරි 7 වෙනිදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන දෙරටේදීම තරඟ පැවැත්වෙනවා. ඒ ඉන්දියාව තුල ඉන්දියාව සහ ඇමරිකාවත් ශ්‍රී ලංකාව තුල පාකිස්තානය සහ නෙදර්ලන්තය යන කණ්ඩායමුත් අතර ශ්‍රී ලංකාවට පළමු තරගය ඇත්තේ පෙබරවාරි 8 වෙනිදා අයර්ලන්තය සමගයි. දෙවන තරගය පෙබරවාරි 12 වෙනිදා ඕමානය සමගත්. තෙවන තරගය 16 වෙනිදා ඕස්ට්‍රේලියාව සමගත්. සිව්වන තරගය 19 වෙනිදා සිම්බාබ්වේ සමගත් පැවැත්වීමට නියමිතයි. ඉන්පසුව එක් කාණ්ඩයේ ඉහළින්ම සිටින කණ්ඩායම් මත X සහ Y ලෙස කාණ්ඩ දෙකකට බෙදා එක් කාණ්ඩයකට කණ්ඩායම් 4ක් ඇතුළත් කරනවා. සුපිරි 8 වටයේදී එක් කණ්ඩායමක් සෙසු කණ්ඩායම් 3 සමගම තරඟ වැදිය යුතුයි. ඉන්පසුව අදාළ කාණ්ඩ දෙකේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක බැගින් කණ්ඩායම් 4ක් සෙමි ෆයිනල් සඳහා තේරී පත් වෙනවා. එය බොහෝ විට X1 Y2 සමගත් X2 Y1 සමගත් විය හැකියි. ප්‍රථම තරගය මාර්තු 4 වෙනිදා කොළඹදීත් දෙවන තරගය මාර්තු 5 වෙනිදා මුම්බයිහිදීත් පැවැත්වීමට සූදානම්. අවසන් මහා තරගය මාර්තු 8 වෙනිදා අහමදාබාද් හෝ කොළඹදී පැවැත්වීමට සූදානම්. දීලා තියෙන දත්තවලට අනුව සුපිරි 8 සඳහා A සහ C කාණ්ඩත් B සහ D කාණ්ඩත් එකම කණ්ඩායමකට වැටිය හැකියි. කෙසේ නමුත් මෙවර තරඟාවලිය අලුත් මුහුණුවරකින් වගේම හොඳ තරඟකාරීත්වයකින් යුතු තරඟාවලියක් වනවා නොඅනුමානයි. ක්‍රිකට් අවිනිශ්චිත නිසා කිසිම කණ්ඩායමක් සුළුවෙන් තකන්න බෑ. නමුත් දත්ත දිහා බලපුවාම ක්‍රිකට් තාම බූදලයක් කරන් ඉන්න අල්ලපු රටේ කට්ටිය සෙමි ෆයිනල් යන එක නම් නිශ්චිත දෙයක්. ඔබ මොකද මේ දේවල් ගැන හිතන්නේ? මෙවර තරඟාවලියේ ප්‍රබලම කාණ්ඩය කුමක්ද? මෙවර තරඟාවලිය කවුරු ජය ගනීද? ඔබේ තාර්කික ක්‍රීඩාශීලී අදහසුත් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් දැනට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.